Hello guys. අද අපිට කතා කරන්න තියෙන්නේ developer forgot password add-on for sign in process. අද අපිට කතා කරන්න තියෙන්නේ කියන්නේ forgot password option එක ගැන sign in process එකේදී කොහොමද වැඩ කරන්න කියලා process එක ගැන කතා කරන්න. මම ආචාර්ය රෝෂල් ලියනගේ Java Institute for Advanced Technology Candy Branch එකේ ස්ටුඩන්ට් කෙනෙක්. අද අපිට කතා කරන්න තියෙන්නේ task 5 එක. අපි යමු වීඩියෝ එකට. අපේ sign in process එක තමයි forgot password option එක මෙතන තියෙන්නේ. මෙන්න මේ forgot password option එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ අද. අපි යමු coding part එක බලන්න මේකේ. අපි මුලින්ම index.php file එකේ බලමු forgot password එකට අදාළව code එක කොහොමද එන්නේ කියලා. මෙතනදී බලා ගන්න පුළුවන් අපේ බටන් එකක් දාගෙන තිනවා. බටන් එකක් දාන තියෙන අපි කොටස. අපි කලින් කතා කරනකොට තිබ්බේ බටන් එකක් නෙවෙයි අපි එක ටැග් එකක් තමයි දාලා තමයි තිබ්බේ. අපි මේකෙදී අපේ බටන් එකට අපි බටන් ටයිප් එකට දාන තියෙන බටන් කියලා. ඊට පස්සේ අපි on click එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙම මේ බටන් එකක් දාගත්ත කියලා කිසිම වෙනසක් නැහැ වෙලා නැහැ. අර කලින් තිබ්බා වගේම තමයි. එතකොට එතන අපේ ක්ලාස් එක දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ක්ලාස් එක දාලා අපේ ටෙක්ස්ට් එක ස්මෝල් කරලා ටෙක්ස්ට් blue 600 දාලා අන්න ඒ විදිහට අපි කලින් වගේම ක්ලාස් එකක් දාගෙන තියෙනවා. බලා ගන්න පුළුවන් එතන බටන් එක ක්ලෝස් වෙනවා ඊට පස්සේ. අපි බලමු මේ on click එකේ කොතනද තියෙන්නේ කියලා. මේ open forgot password model කියන on click එක අපි කොතනද තියෙන්නේ කියලා බලමු. අපි යමු බලන්න එක out.js එකට බලමු කොතනද තියෙන්නේ කියලා. මෙතන අපි බලා ගන්න පුළුවන් open forgot password model කියලා එකක් function එකක් දාන්න තිනවා. මේ තියෙන අපි index.php දාගත්ත function එක තමයි on click එකට අදාළ function එක. එතකොට අපේ ඒ function එකේදී අපිට බලා ගන්න පුළුවන් පළවෙනිටම අපි get element by id කියලා forgot password model කියලා id එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකෙදී අපි ක්ලාස් එකේ තිබ්බ එකක් ඒ කියන්නේ remove කරගෙන තියෙනවා hidden කියලා. hidden කියන එක අපි remove කරගෙන තියෙනවා. අපි බලමු මේ forgot password model එක කොතනද තියෙන්නේ කියලා. අපි යමු index.php එකට. ඒකෙදී බලමු මේ forgot password model කියන එක කොතනද තියෙන්නේ කියලා. මෙන්න මේ forgot password model කියන එක කොතනද තියෙන්නේ කියලා. මෙතනදී බලා ගන්න පුළුවන් අපි forgot password model එක මෙතනින් දාගත්තේ. මේ තියෙන්නේ NAID එක forgot password model කියලා. ඒකේ තමයි අපි remove කරගන්න කියලා තියෙන්නේ hidden කියන එක. මේ තියෙන්නේ ඒ class එකේ hidden කියන එක. මේක තමයි අපි remove කරගන්නේ. ඒකේ අපේ class එක දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. insert එකක් දාලා window දාලා background grey කරලා 600 දාලා background opacity 50 දාලා අන්න ඒ විදිහට class එක අපි යොදාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනත් අපේ new class එකක් දාගෙන තියෙනවා තව යටින්. background white rounded large shadow එක excel කියලා දාන් තියෙනවා. max width එක medium double full එකක් දාන් තියෙනවා. ඊට පස්සේ model header එකක් දාන්න තියෙනවා බලා ගන්න පුළුවන් div class එක ඇතුළතදී bg gradient දාලා to right කියලා from blue 600 to indigo 600 කියලා blue ඉඳන් indigo වෙනකස් එන විදියට
vertical විදියටයි horizontal විදියටයි යන විදියටයි text එක white දාලා flex justify between කියලා දාලා items enter කරගෙන තියෙනවා ඊට පස්සේ අපේ ht class එකක් දාගෙන තමයි අපේ forgot password එක අපි දාගෙන තියෙන්නේ එතකොට අපේ button type එකක් දාගෙන තියෙනවා අපි button කියලා තමයි ඒකෙත් දාගත්තේ ඒකෙත් අපි on click එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන් මෙතන close forgot password model කියලා ඊට පස්සේ class එකත් අපි දාගෙන තියෙනවා එතන බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඒකට පස්සේ බටන් එකට පස්සේ අපි බලා ගන්න පුළුවන් div එක close වෙලා මෙතනින් අපේ comment එකක් දාගෙන තිනවා step 1 email entry කියලා ඒකෙදි අපේ forgot step 1 කියලා තමයි අපි දාගෙන තියෙන id එක පළවෙනිටම step 1 එක විදියට මේක දාගෙන තිනවා paragraph tag එකක් ඇතුලේ class එක දාගෙන අපි text gray එක 600 margin bottom 4ක් කියලා දාගෙන enter your email to receive the verification code කියලා අපේ paragraph tag එක මෙතනින් close වෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ මෙතනත් div class එකක් දාගෙන forgot email එක label එක ඇතුලේ forgot email එක දාන්න තියෙනවා අපි එතකොට email address එක මෙතනින් දාන්න කියලා ඒකෙත් අපේ id එකට අපි දාගෙන තියෙනවා forgot email කියලා එකට ඒක ඇතුලේ අපි placeholder එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන් uexample.com කියලා uexample.com කියලා ඊට පස්සේ අපේ එතනත් class එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ div id එක අපි div එකක් අස්සේ id එක දාන්න තියෙනවා forgot message එක forgot message කියලා මෙතනින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි එතනට තව div එකක් ඇතුලේ අපි flex gap 3 කරලා තියෙනවා ඊට පස්සේ තව button එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන් button type එක button කියලා දාගෙන on click එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන් forgot password කියලා on click එක forgot password කියලා දාන්න තියෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ id එක forgot password sencon btn කියලා කියන්නේ button එක කියලා short එක තමයි forgot id එක අපේ forgot password sencon btn කියලා දාලා තියෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ class එකක් දාන්න තියෙනවා මෙතන ඊට පස්සේ මෙතන ඊට යටින් button type එක button කියලා දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ on click එක අපේ close forgot password කියලා අපි දාගත්තේ අපි මෙතනදී දෙකෙන් පාවිච්චි කරන්නේ මේ close forgot password model කියන on click එක දෙකේම use කරලා තියෙ එකම ඊට පස්සේ අපි on click එකෙන් පස්සේ අපි එතන මෙතන class එක කරලා මෙතන cancel එක තියෙනවා එතනින් button එක close වෙනවා ඊට පස්සේ අපේ step 2 එක පටන් ගන්නවා verification code එක forgot password option එකේ step 2 verification code එක අපි ඒකේ අපි id එකක් දාන්න තියෙනවා බලා ගන්න පුළුවන් forgot step 2 කියලා ඒක අපේ hidden කරලා තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් class එක ඊට පස්සේ අපි එතන text gray 600 MB 4 කියලා දාන්න තියෙනවා එතන text the 6 digit code send to your email කියලා ඒ කියන්නේ email address එකට අපි code 6 digit code එකක් කියලා තියෙනවා බලා ගන්න පුළුවන් අන්න ඒක තමයි enter කරන්න කියලා තියෙන්නේ ඊට පස්සේ අපි මෙතන verification code එකට label එකක් අපි දාගන්න තියෙනවා බලා ගන්න පුළුවන් ඒකට අපි verification code කියන මෙතනින් දාගන්න තියෙනවා ඊට පස්සේ අපි input type එකට දාගන්න තියෙනවා id එකක් verification code කියලා verification code කියලා තියෙන්නේ ඒක තමයි ඊට පස්සේ උඩ placeholder එකක් දාන්න තියෙනවා 6 digit code එක නිසා ඉලක්කම් 6ක මෙතන දාගෙන තියෙනවා placeholder එකක් නිකන් ඊට පස්සේ අපේ class එක දාන්න තියෙනවා කලින් කතා කරපු ඒ වගේම එකම
ක්ලාස් එක තමයි එතනත් වැටෙනයි. ඊට පස්සේ තව ඩියු එකක් ඇඩ තියෙනවා මෙතන වෙරිෆයි මැසේජ් කියලා. ඊට පස්සේ ක්ලාස් සිඩන් MB 4යි P3 rounded LG text SN කියලා මෙතන ඩියු එකක් වැඩ තියෙනවා. ඊට පස්සේ අපේ ඩියු ක්ලාස් එකක් වැඩ තියෙනවා flex gap 3 කියලා. ඊට පස්සේ බටන් ටයිප් එක දාලා තියෙනවා අපේ බටන් කියලා. ඊට පස්සේ අපි on click එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන් මෙතනින් verify code කියලා. එතකොට verify code එකේදී අපි ඊට යටින් ක්ලාස් එකක් දාගෙන අපේ verify කියලා අපේ දාගන්න තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බටන් ටයිප් එකක් ආයෙ දාගන්න තියෙනවා අපි. බටන් ටයිප් එකේදීත් අපි බටන් කියලා තමයි දැන් මේ ටයිප් එක. තව on click එකක් දාන්න තියෙනවා බලා ගන්න පුළුවන් back to email කියලා. back to email කියලා දාන්න තියෙනවා. ඊට පස්සේ තව ක්ලාස් එකක් දාන්න තියෙනවා මෙතන. ඊට යටින් අපි back කියලා තියෙනවා මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බටන් එක close වෙනවා. එතකොට step 2 ඉවරයි එතනින්. එතකොට අපි යනවා ඊළඟට step 3 එකට. reset password එකට. forgot password එකේදී step 3 එක. ඒකේදී අපේ ඩියු ක්ලාස් එකක් දාගෙන මෙතන hidden කරලා තියෙනවා p6 කියලා. id එක forgot step 3 කියලා අපි මෙතනින් දාගෙන තියෙනවා. ඒකේ අපේ paragraph tag එකක් අස්සේ ක්ලාස් එකක් දාගෙන තියෙනවා text gray 600 MB 4යි කියලා. ඒකේ අපේ enter your new password කියලා මෙතනින් දාගෙන තියෙනවා. ඒකෙත් අර වගේමයි ඩියු ක්ලාස් එක දාලා label එකක් දාන්න තියෙනවා. label එකේ reset password කියලා දාලා මේ වගේ text එකක් දාන්න තියෙනවා බලා ගන්න පුළුවන් new password කියලා. ඊට පස්සේ input එකක් දාන්න තියෙනවා input type එක. ඒකෙදී අපේ id එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන් reset password කියලා. ඒකෙදී අපේ තව placeholder එකක් දාන්න තියෙනවා. ඊට පස්සේ class එකක් දාන්න තියෙනවා කලින් කතා කරා වගේම කලින් ඒ වගේම මේකෙත් තියෙන එකම class ටිකම. ඊට පස්සේ අපි යනවා එතන යටින් තියෙන div එකට. div class එක දාන්න තියෙනවා. ඒකෙත් MB 4 කියලා දාන්න තියෙනවා. label for reset password confirm කියලා. ඒකෙත් අපේ අර වගේ class දාගෙන ඒක ඇතුලේ අපේ confirm password කියන එක දාන්න තියෙනවා text එක. password confirm කරගන්න අලුත් password එක. අර කලින් එකේ new password එක දුන්නා වගේම confirm password දෙන්න තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට අපි input type එක password කියලා දාගෙන ඒක ඇතුලේ අපි id එකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. id එක reset password කියලා. ඒක reset password confirm කියලා. ඊට පස්සේ අපේ placeholder එකක් දාන්න තියෙනවා ඊට යටින්. ඊට පස්සේ අර වගේම class එකක් දාගෙන තියෙනවා අපි කලින් ඒ වගේම එකම class එක පාවිච්චි කරේ. ඊට පස්සේ අපේ div id එකට දාන්න තියෙනවා. තව div එකක් දාගෙන id එකක් දාන්න තියෙනවා. ඒකේ reset message කියලා දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. class එකක් දාලා hidden කරගෙන තියෙනවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන id එකට පස්සේ div එක close වෙලා අලුතෙන් div class එකක් වැඩලා තියෙනවා flex gap 3 කියලා. ඒකෙත් අපේ බටන් එකක් දාන්න තියෙනවා. ඒ බටන් එකට බටන් type එකට බටන් තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ තව on click එකක් දාන්න තියෙනවා reset password කියලා. අපි මේක දාන්න තියෙන්නේ බටන් type එක reset password button එක. ඒ reset password button එකට තමයි අපේ reset password කියලා on click එකක් දාගන්න තියෙන්නේ. ඒකෙත් අර කලින් වගේම class එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ reset password කියන එක දාන්න තියෙනවා මෙතනින්. ඊට පස්සේ button type තව button එකක් දාන්න තියෙනවා අපේ cancel button එක. cancel button එකේදීත් අපේ button type එක button තමයි. ඊට පස්සේ on click එකක් දාගන්න තියෙනවා close forgot password model කියලා. ඊට පස්සේ අපි එතන යටිනුත් class එකක් දාන්න තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ cancel කියලා text එක තියෙනවා. so button එක close වෙනවා. අපි යමු out.js එකට. අපි ආවේ මෙන්න මේ forgot password model එක හොයාගෙන. අපි ඒකේ අපි class එක බැලුවා අපි මොකද remove කරගන්න ඕන කියලා class එක hidden එකේ
hidden එක remove කරගන්න කියලා class එකේ තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟට තියෙනවා document get element by id forgot step 1 කියන id එකේ තියෙන hidden කියන එක remove කරගන්න කියනවා. ඒකෙත් අපි බලමු මේ forgot step 1 කියන එක කොතනද තියෙන්නේ කියලා. මෙතන බලා ගන්න පුළුවන් id එක දාන් තියෙන අපේ forgot step 1 කියලා. අන්න ඒකේ තමයි අපි remove කරගන්න කියලා තිබ්බේ hide කියලා තිබ්බේ එක. hidden කියලා තියෙන එක අපිට remove කරගන්න කියනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතනදී hidden එකක් නැහැ අතරම කිව්වොත් අපිට ඒක දාලා නැහැ. id එකට ඇවිත්ෙන් කොහොම class එකේ දාගෙන නැහැ කියලා hidden එකක්. ඒක නිසා අපිට ඒකට අදාළ වෙන්නේ නැහැ මේ hidden කියන එක අයින් කරගන්න කියන එක. මොකද hidden කියලා එකක් නැහැ class එකේ. ඊට පස්සේ අපි යන් ඊළඟ id එකට. එතකොට ඒකේ තියෙන්නේ forgot step 2 කියලා. ඒකේ hidden කියන එක අපිට add කරන්න කියලා තියෙනවා class එකට. අපි forgot step 2 කියන id එක බලමු කොතනද තියෙන්නේ කියලා. එතකොට මෙතන බලා ගන්න පුළුවන් forgot step 2 කියලා තියෙනවා. මේ id එක තමයි අපි දැන් බැලුවේ. ඒක තමයි අපිට ඒකට තමයි අපි add කරගන්න කියලා තියෙන්නේ අලුතෙන් hidden එකක්. එතකොට අපිට බලා ගන්න පුළුවන් hidden එකක් අලුතෙන් add කරන්න දෙයක් නැහැ. මෙතන hidden එකක් කලින්ම add වෙලා තියෙනවා. ඒක නිසා අපිට ඒක බලන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි තුන්වෙනි එක බලමු. අපේ හතරවෙනි එක. හතරෙන්ට තියෙන අපේ forgot step 3 එකට අපිට add කරගන්න කියන අලුතෙන් hidden එකක්. අපි බලමු ඒකෙත් මෙතන බලා ගන්න පුළුවන් forgot step 3 id කියන එක මෙතන බලා ගන්න පුළුවන්. ඒකට අලුතෙන් hidden එකක් add කරගන්න කියලා තියෙනවා class එකට. ඒකෙත් අපි බලා ගන්න පුළුවන් hidden එකක් අය add කරන්න දෙයක් නැහැ. ඒක අලුතෙන් add වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අන්තිමේටද ඒ ෆන්ක්ෂන් එක අන්තිමේටම බලා ගන්න පුළුවන් forgot email කියන එකට focus කරන්න කියලා. forgot email එක බැලුවොත් එතනම යටින් අපි බලමු forgot email එක කොතනද කියලා. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් එතනත් id එක තියෙනවා forgot email කියලා. මේ තියෙන එක අන්නේ forgot email කියන එක අපිට focus කරන්න කියලා තමයි තියෙන්නේ එකේ. ඊට පස්සේ එතනින් ඒක ෆන්ක්ෂන් එක ඉවර වෙනවා. open forgot password model කියන එක. ඊට පස්සේ අපි බලමු close forgot password model එකට මොකද වෙන්නේ කියලා. close forgot password function එකට password model function එක බලමු මොකද්ද තියෙන්නේ කියලා. අපි එතකොට close forgot password model එකට ගියොත් බලා ගන්න පුළුවන් අපිට මෙතන function එකේදී close forgot password model එකට අපි දාගෙන තියෙනවා get element by id forgot password model කියලා. අපි forgot password model එකක් id එකක් භාවිත කරලා තමයි ඊට පස්සේ ඒකේ තියෙන class එකක් ඒ class එකට අපි add කරගෙන තියෙනවා අලුතෙන් hidden කියලා. අර අපි remove කරගත්තා අපි add කරගන්න කියනවා close කරනකොට hidden කියලා add වෙන කියලා. අපි ඒක බලමු index.php එකේදී. මෙතනින් බලා ගන්න පුළුවන් අපේ forgot password model කියන එකට. අපි එතකොට මෙතනින් class එකට add කරගන්න කියන්නේ මෙන්න මේ hidden කියන එක. hidden කියන එක add වුණ ගමන් අපේ අන්න ඒ කැල පෙන්වන්න නැතුව යන්න ඕනේ hidden වෙලා.
ක්ලෝස් වෙන්න කියලා තමයි ඒක දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි දාගන්න තියෙන තව forgot email කියලා ID එකක්. අන්න එතකොට අපේ emails වල value නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ email වල value නැති වෙන විදිහට forgot email එකේ එතකොට verify code එකේ එතකොට reset password එකේ values එතකොට reset password confirm එකේ values මුකුත් නැති වෙන්න කියලා මෙතනින් දාගෙන තියෙනවා. ඊට පස්සේ තව අපි දාගෙන තියෙන forgot message එක ඒකේ class list එකට add වෙන්න කියලා තියෙනවා මෙතනින් hidden කියලා class list එකේ hidden වෙන්න ඕනේ. එතකොට verify message එකත් අපි hidden වෙන්න ඕනේ. එතකොට reset message එකත් hidden වෙන්න කියලා අපි දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ගියොත් ඊට පස්සේ තියෙන්නේ back to email කියන එක. back to email function එක. එතකොට back to email function එකේදී අපිට බලා ගන්න පුළුවන් මෙතන document.getID forgot step 2 කියලා. forgot step 2 එකේදී class list එකට අලුතෙන් අපි add වෙන්න කියලා තියෙනවා hidden කියලා එකක්. අපි බලමු forgot step 2 එක. forgot step 2 එකේදී මෙන්න මෙතන තමයි ID එක බලා ගන්න පුළුවන්. ඒකේ class එකට තමයි අලුතෙන් add වෙන්න කියලා තියෙන hidden එකක්. ඒක add වෙන්න කියලා තමයි මෙතෙන් කියලා තියෙන්නේ back to email එනකොට add වෙන්න කියලා. ඊට පස්සේ document.getElement by ID forgot step 1 එකේදී ඉතින් step 1 එක ඒකේ කියලා තියෙනවා hidden එක remove වෙන්න කියලා email එකට back වෙනකොට back to email එනකොට එතකොට ඒකේ දාගෙන තියෙන්නේ add වෙන්න remove වෙන්න කියලා hidden එක. ඊට පස්සේ document.getID verify code එකේ value එකත් මුකුත් නැති වෙන්න කියලා දාලා තියෙනවා. ඊට පස්සේ verify code එකට ගියොත් අපි verify code එකට ගියොත් දැන් තමයි තියෙන ID එක මෙතන verify code එකට ඒකේ values එක තමයි මුකුත් නැති වෙන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ verify message එක ඒකේ class list එකට අලුතින් add වෙන්න කියලා දාලා තියෙනවා hidden එකක්. hidden එකට ගියොත් එතකොට බලා ගන්න පුළුවන් verify message එක. එතකොට අපේ ඒ ෆන්ක්ෂන් එකේදී අපි කතා කරපු මෙතන back to email ෆන්ක්ෂන් එකේදී අපි අල්ලගන්න අපි මෙන්න මෙතන තමයි button type එක මෙතන on click එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. අපේ ඒකෙන් තමයි back වෙන්නේ email එකට. එතකොට අපි out.js එකේ උඩට ගිහින් බැලුවොත් මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් අපේ forgot password එකේ ෆන්ක්ෂන් එක. එතකොට අපි යන් index.php එකට අපි එතකොට verification code එකේදී අපි email එකට code එක send කරන තැනට වෙනකන් අපි හදාගත්තා කතා කරා ඒක ගැන. එතකොට verification code එක අපි enter කරන තැනට නම් අපි code එකේ සියලුම දේවල් කතා කරා අපි. ඊට පස්සේ අපි බලමු ඒකේ මෙතන forgot password එකට අදාළව JavaScript කොටස එතකොට out.js එකේ තමයි ටික තියෙන්නේ. එතකොට මේ ටික බලවුවොත් අපිට බලා ගන්න පුළුවන් පළවෙනිම තියෙනවා ඊට පස්සේ අපි මෙතනින් බලා ගන්න පුළුවන් අපේ getElement ID එකක් දාන්න තියෙනවා අපි forgot email කියලා. ඊට පස්සේ තව අපි යටින් දාගෙන තියෙනවා තව
ID එකක් forgot message කියලා අපි බලමු අන්න ඒ දෙක තියෙනවද කියලා අපේ index.php එකේදී මෙන්න මෙතනින් බලාගත්ත forgot email එක මෙතනින් බලා ගන්න පුළුවන් අපේ forgot email එකේ ID එක ඊට පස්සේ තිබ්බේ forgot message එක එතකොට මේකේ බලා ගන්න පුළුවන් අපිට forgot message එක ID එක මෙන්න මෙතනින් තියෙනවා අන්න ඒ දෙක තමයි අල්ලගන්න කියලා තියෙන්නේ ඊට පස්සේ අපේ ඒවා variables දෙකකට දාගන්න තියෙනවා variable වා email කියලයි වා message msg කියලයි අපි දාගන්න තියෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ msg class list එකේ remove කරගන්න කියලා තියෙනවා hidden එක msg class list එකේ අපිට remove කරගන්න කියලා තියෙනවා මෙන්න මේ hidden කියන එක ඊට පස්සේ variable එකක් අපි දාගෙන තියෙනවා අපේ ID එකක් දාන්න තියෙනවා අපි forgot password send code btn කියලා ඊට පස්සේ ඒක අපි දාගෙන තියෙනවා variable එකක් විදිහට send btn කියලා අපි මේක බැලුවොත් forgot password send code btn එකක් තියෙනවා අපේ code එකේ මෙන්න මෙතන ID එක විදිහට දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ ගියොත් මෙතන if condition එක බලා ගන්න පුළුවන් අපි දාගෙන තියෙනවා if එක ඊට පස්සේ අපේ if condition එකේදී බලා ගන්න පුළුවන් අපි if එක දාන්න තියදී email එක fill ආද කියලා බලන්න සහ මේ email එක valid email එකක්ද කියලා බලන්න ඕන කියලා මෙතන දාගෙන තියෙනවා එතකොට ඒකේ msg class name කියලා අපේ text එක red 500 කියලා දාගෙන text එක small rounded large device වල එතකොට margin bottom එක 2යි padding එක 2යි කියලා අපි දාගෙන තිනවා ඊට පස්සේ email එක invalid email කියලා තමයි අපි error message එකේ වැටෙන්න ඕනේ ඒ කියන්නේ email එක දාලා තිබෙන්නේ නැති වුණත් ඊට පස්සේ valid email එක වුණත් පෙන්වන්න අපේ invalid email කියලා තමයි ඊට පස්සේ හරියට email එක fill වුණාන් පස්සේ අපි else එකට යනවා else එකේදී අපි new form data එකක් open කරලා තිනවා variable form එකක් ඒකෙදී අපි form එක append කරගෙන email එක විදිහට තමයි යවන්නේ එතකොට අපි message එකක් යවන්න ඕන අපේ message එක අපේ text blue 500 text small round large margin bottom 2යි padding එක 2යි කියලා class name එකක් දාගන්න ඕනේ ඊට පස්සේ අපි message in HTML එකේදී sending කියලා වැටෙන්න ඕනේ ඒකේ අපේ span එකක් දාගෙන ඉඳලා බලා ගන්න පුළුවන් ඒකේ span එක ඇතුලේ class එක inline block animate spin එකක් ඒ කියන්නේ මෙන්න මේ emoji එක spin වෙවි පෙන්වන්න ඕනේ කියලා අපි මෙතනින් දාගෙන තියෙනවා ඊට sending btn එක disable වෙලා true කියලා දෙන්න true වෙන්න ඕනේ ඊට පස්සේ sending btn එක style opacity 0.6 කියලා එන්න ඕනේ ඊට පස්සේ අලුතින් අපේ variable request එකේදී අලුතින් හදාගත්ත එකේදී අපේ අලුතින් හදාගන්න අපි xml http request එකක් new xml http request එකක් ඒක අපේ variable request එකට දාගෙන තියෙන්නේ ඊට පස්සේ අපි බලා ගන්න පුළුවන් request open post process forgot password process.php එක true වෙන්න ඕනේ එතකොට අපි මෙතන post method එකෙන් තමයි අපි යවන්නේ process forgot password process.php file එකට ඊට පස්සේ අපේ request එක දාන්න තියෙන onload එක ඒකෙදී අපේ send btn එක disable කරගෙන තියෙනවා ඒක අපේ false කියලා දැන් දාගෙන තියෙනවා මෙන්න මෙතන අපි දාගත්ත උඩින් මෙන්න මේකේ දාගත්ත btn එක button එක disable කරගන්න කියලා
ඊට පස්සේ අපේ send btn style opacity එකක් කියලා දාගන්න තියෙනවා. ඊට පස්සේ අපේ request response text එක අපේ variable එකක් විදිහට දාගන්න තියෙනවා. variable response කියලා. ඊට පස්සේ අපේ class list එකට අපි දාගන්න තිබ්බ hidden කියන එක අපේ remove කරගන්න කියලා මෙතනින් දාගන්න තියෙනවා. එතකොට msg class name අපේ text එක small rounded large margin bottom දෙකයි padding දෙකයි කියලා. response එක success කියලා එනවනම් success කියලා text screen 500 කියලා පෙන්වන්න කියලා මෙතන දාගෙන තියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතකොට response එක success වුණොත් response එක success කියලා ආවොත් බලා ගන්න පුළුවන් අපේ code sent to your email කියලා වැටෙන්න ඕන කියලා. එතකොට success උනේ නැති වුණොත් text එක red 500 කියලා වැටලා response එක පෙන්වන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි දාගෙන තින්නේ. ඊට පස්සේ අපි if condition එකක් දාගෙන තිනවා response එක success නම් ඒකේ time out එකක් දාගෙන තිනවා අපි. එතකොට අපි මෙතනදී response එකේ time out එකේදී අපි document.getID forgot step 1 කියලා අපි දාගෙන තිනවා. අන්න ඒකේ අන්නේ ID එකේදී class list එකට add කරගන්න කියලා තියෙනවා අපේ hidden එකක්. එතකොට අපේ first step එක මෙතනින් ඉවර වෙනවා. එතකොට forgot first step 1 එක බලා ගන්න පුළුවන්. index.php එකේදී අපි step 1 එක ඉවර වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කොටසදී ඊට පස්සේ දෙවෙනිට document.getID id එක විදිහට forgot step 2 කියලා දාගෙන තිනවා. ඒකේ class list එකේ remove කරගන්න කියලා තමයි hidden එක. hidden එක remove කරගන්න කියලා. ඊට පස්සේ document.getID verify message එකේදී class list එකට class එකක් දාගන්න කියලා තියෙනවා අපේ add කරගන්න කියනවා hidden එක අලුතෙන්. ඒක අපේ time out එක දීලා තියෙන්නේ milliseconds 1500 කියන්නේ තප්පර එකමාරක් වගේ කාලයක්. ඊට පස්සේ අපේ request on error එකක් ආවොත් ඒකට දාන්න තියෙනවා request on error කියලා. send btn disable false කියලා දාගන්න තියෙනවා. ඊට පස්සේ send btn style opacity එකයි message එක remove කරගන්න කියලා තියෙනවා hidden එක class එක class එකේ තියෙන hidden කියලා තියෙන එක remove කරන්න කියලා. ඊට පස්සේ text red 500 text small rounded large margin bottom දෙකයි padding එක දෙකයි කියලා දාන්න කියලා. network error please try again කියලා. ඒ network error එකක් ආවොත් මෙන්න මේවා වැඩ කරේ නැති වුණොත් අපේ වෙන්නන්න කියලා තියෙන්නේ මෙන්න මේ error එක. network එකක් කියලා. ඊට පස්සේ අන්තිමට බලා ගන්න පුළුවන් request එක අපේ form එක විදිහට send කරනවා. අන්න ඒ ටික තමයි forgot password එකේදී කතා කරන්න තියෙන අපිට. එතකොට ඊළඟට බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් verification code එකේදී verify code කියලා තියෙනවා. අපි බලමු අන්නේ verify code කියන on click එක තියෙනවද කියලා. මෙතනදි බලා ගන්න පුළුවන් අපි verify code එකට දාලව function එක කොහොමද වැඩ කරන්නේ කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපි බලා ගන්න පුළුවන් ඒකේ function වලදී අපි variables දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකට IDs දාලා පළවෙනිටම බලා ගන්න පුළුවන් අපේ verify code කියන ID එක. ඒකේ value එක ඉඳ දාගෙන මෙතන අපේ variable එකක් විදිහට අපි code කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ get.id id එකක් විදිහට forgot email කියලා දාන්න තියෙනවා value එකක් විදිහට. ඒකේ අපේ variable එක විදිහට අපේ email කියලා දාන්න තියෙනවා variable email. ඊට පස්සේ තව id එකක් විදිහට දාන්න තියෙනවා අපේ verify message එක. verify message එකෙත් අපි variable එක විදිහට දාන්න තියෙන්නේ msg කියලා. ඊට පස්සේ අපි තව variable එකක් තියෙනවා verify btn කියලා අපි දාගෙන තිබ්බ එකේ. අන්න ඒකෙදි අපි දාන්න තියෙන්නේ query select එකක් විදිහට id එකක් විදිහට නෙමෙයි query එකක් select එකක් විදිහට. ඒකෙදි අපේ forgot step 2 btn on click verify code එකට තමයි අපි දාගෙන තියෙන්නේ query select එකක් විදිහට.
මේ ටික ඔක්කොම අපේ index.php ෆයිල් එකේදී අපිට බලා ගන්න පුළුවන් verify code forgot email අන්න ඒ ටික ඔක්කොම මෙන්න මේ වගේ verify code අන්න ඒ වගේ IDs ටික අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපේ message MSG class list එකට class එකේ තිබ්බ hidden එක අපි remove කරගන්න කියලා මෙතනින් දාගන්න තියෙනවා. ඊට පස්සේ අපි variable regex එකක් දාගෙන මෙන්න මේවා ටික බලා ගන්න පුළුවන්. char set එක වගේ ඊට පස්සේ if condition එක අපි දාගෙන තියෙනවා. අපේ code length එක, ඒ කියන්නේ අපි අර යවන 6 digits code එකේ 6ට අසමාන නම් regex text code එක 6ට අසමාන නම් regex text කියලා code එක දාගෙන තියෙනවා. අපි class name එකක් මෙතනින් දාගෙන msg message එක යන්න ඕනේ අපේ margin bottom අතරයි padding අතරයි rounded large text small text එක red 500 දාලා එන්න ඕනේ enter exactly 6 digits කියලා. එතකොට කිව්වොත් අපි කෝඩ් එකේ 6ට අසමාන කෝඩ් එකක් අපි දුන්නොත්, ඒ කියන්නේ 6ට සමාන නැති කෝඩ් එකක් දුන්නොත් අපි මෙන්න මේ error කෝඩ් එක බලා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ enter exactly 6 digits කියලා. එතකොට ඊට පස්සේ else එක වැඩ කරන්න ඒක හරිනම් අපේ else එක වැඩ කරන්න ඕනේ. මොකද ඒකේ class එකට දාගෙන තියෙන අපි margin bottom අතරයි padding 3යි rounded large අන්න ඒ විදිහට class name එකක් දාගෙන text එක blue 500 දාලා in HTML එකක් දාන්න තියෙනවා verifying කියලා. අන්න ඒකෙදි verify කියලා පෙන්නලා අලුතෙන් span එකක් අපි දාගන්න තියෙනවා මෙතනින්. ඒක අපි කලින් දාගත්තා වගේ inline block animate spin එකක් තමයි. මෙන්න මේ emoji එක spin වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ verify btn disable එකේදී true කරගෙන තියෙනවා මෙතනින්. ඊට පස්සේ btn එක style opacity එක 0.6ට දාන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් අපේ new form data එකක් open කරගෙන variable form එකක් ඉදලා දාන්න තියෙනවා. ඒකේ අපේ form append එකක් ඉදලා තමයි email එක code එක action එක verify එක form append එකක් විදිහට තමයි අපි යවන්නේ. එතකොට මෙතනදී අපි අලුතෙන් XML HTTP request එකක් open කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක variable request එකක් විදිහට තමයි දාන්න තියෙන්නේ. ඒකේදී අපේ request එක අපි යවන්නේ post method එක හරහා. අපි ඒක යවන්නේ process reset password process.php ෆයිල් එකට. අන්න එක through කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක යවද්දී request download කියලා අන්න අපි කලින් කතා කරාගේ step 1 එකේ විදිහටම verify btn disable එකේ false කරලා verify btn style opacity එකයි response text එක trim කියලා දාගෙන එතකොට variable එක response කරලා තියෙනවා. එතකොට අපේ class list එකේ තිබ්බ hidden කියන එක remove කරගන්න කියලා class එක මෙතනින් බලා ගන්න පුළුවන්. margin bottom 4යි padding එක 3යි rounded large text small කියලා. ඊට පස්සේ අපේ response එක success නම් text එක green 500 වලින් පෙන්වන්න කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී response එක success වුණා නම් code එක verify කියලා වැටෙන්න ඕන කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට අපේ verify වුණේ නැති වුණොත් මෙතන text එක කියන්නේ වැරදි code එකක් පාවිච්චි කරොත් text rate 500 කියලා අපේ response එක පෙන්වන්න ඕනේ මොකක්ද ආපු error එක කියලා. ඊට පස්සේ if condition එකේදී මෙතන බලා ගන්න පුළුවන් response එක success නම් අපේ time out එකක් දාගෙන තියෙනවා ඔක්කොටම. කියන්නේ forgot step 2 එකට forgot step 2 එකේදී අපේ class list එකට add කරගන්න කියලා තමයි hidden එක. එතකොට අපි forgot step 2 කියන එක මෙන්න මෙතනින් ඉවර වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක. එතකොට අපේ add කරගන්න තියෙනවා hidden කියන class list එක hidden වෙන්න. ඊට පස්සේ forgot step 3 එකට hidden කියන එක remove වෙන්න කියලා forgot step 3 එකට යන්න remove වෙන්න කියලා දාන්න තියෙනවා.
එතකොට රීසෙට් මෙසේජ් එක රීසෙට් මෙසේජ් කියන ID එකට ඇඩ් කරගන්න තියෙනවා මේ ක්ලාස් එකට ඇඩ් කරගන්න කියලා තියෙනවා hidden කියන එක. එතකොට කියන්නේ රීසෙට් මෙසේජ් එකට මොකද සක්සස් නම් රීසෙට් මෙසේජ් එක hidden වෙන්න ඕනේ. අන්න ඒක නිසා තමයි ඇඩ් කරගන්න කියලා තියෙන්නේ. ටයිම් අවුට් එක මිලිසෙකන්ඩ්ස් 1500. ඒ කියන්නේ තප්පර එකමාරක්. ඊට පස්සේ මේවා වැඩ කරේ නැති වුණොත් අපි කලින් කතා කරා වගේ network error එක මෙතනින් බලා ගන්න පුළුවන්. request on error කියලා verify btn disable false කියලා verify btn style opacity එකයි message class list remove hidden කියලා class එක remove කරගන්න කියලා class එක තියෙන hidden එක remove වෙන්න ඕනේ. ඊට පස්සේ class name එක විදිහට margin bottom 4යි padding 3යි rounded large text small text red 500 කියලා අපි පෙන්වන්න ඕනේ මෙන්න මේ error message එක. ඊට පස්සේ අපේ request එක send කරගන්න ඕනේ අපි form එකකින් form method එක හරහා. එතනින් අපි step 2 එක ඉවරෙද්දී අපි එන මෙතනින් අපි post method එකෙන් යවනවා කියපු reset password process.php ෆයිල් එක අපි මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. අපි ගිහින් බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඒකට ගියොත් අපි උඩින්ම require කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ db කියන ෆයිල් එකේ තියෙන connection.php ෆයිල් එක folder එක තියෙන ෆයිල් එක. ඊට පස්සේ අපි post method එකයි email එකයි post method action එකයි අපි අල්ලගෙන තියෙනවා. එතකොට අපි if condition එකක් දාගෙන අපේ action එක verify කරගෙන තියෙනවා. එතකොට dollar code එක දාලා dollar post කියලා අපේ code එක එන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි එතන if condition එක දාන් තියෙන බලා ගන්න පුළුවන්. අපේ code එක empty නම් අපේ echo එකක් ඒ කියන්නේ error code එකක් එන්න ඕනේ verification code is required කියලා. empty වෙලා තිබ්බ code එක මොකුත් නැතුව මෙන්න මේ error message එක එන්න ඕනේ කියලා. ඊට පස්සේ else එකක් දාගෙන තියෙනවා අපි $result ඒ කියන්නේ code එක හරියට අපි දාලා තිබ්බොත් අපේ result එක database එක search වෙන්න ඕනේ කියලා select id from user via email කියලා දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට email එකේ email කියලා මෙතන dollar email එක අපි මෙතනින් දාගත්ත. ඊට පස්සේ අපි if condition එක මෙතනින් ආයෙ දාගෙන තියෙනවා අපේ dollar result එක number of rows ගන්න බිඳුවට සමාන නම් කියන්නේ result එක නැති වුණොත් එතන user not founded කියලා පෙන්වන්න ඕනි කියලා මෙතනින් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ else එකේ එතන ඒක වැඩ කරේ නැතුව else එක තිබ්බොත් user $result fetches ඔක්කයක් ඉදිරියට දාන්න තියෙනවා අපි $code result database එක search වෙන්න කියලා select token hash expiry form password reset token where user id order by created at DESC limited 1 කියලා search වෙන්න කියලා $user id ගේ ඊට පස්සේ අපේ එතකොට අපේ එහෙම කෝඩ් එකක් ඉල්ලා තිබෙන්නේ නැති වුණොත් කෝඩ් කියන්නේ if condition එක දාගෙන $code result එක number of rows ගන්න බිඳුවට සමාන නම් එක කෝල් වෙනවා අපි no code request කියලා. එහෙම කෝඩ් එකක් ඉල්ලා තිබෙන්නේ නැති වුණොත් කෝඩ් එක නැති වුණොත් මේ no code request කියලා පෙන්වන්න කියලා. ඊට පස්සේ else එකක් අපි මෙතනින් දාන්න තියෙනවා. අපේ $code record එකට $code result එක fetches ඔක් එකේදී fetches ඔක් එකක් විදියට $expire එකක් දාගෙන අපේ start time out එකක් දාන්න තියෙනවා. expiry කියලා $code record එක expiry කියලා කියන්නේ දැන් ඉඳන් time out වෙන විදියට තමයි දාගෙන තින්නේ expiry එකක් විදියට. ඒ කියන්නේ දැන් පටන් ගත්ත time එකේ වෙලාව අනුව තමයි expiry එකක් අපි දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ අපි expiry එකේදී දාන්න තියෙන්නේ ඒ කියන්නේ
දැන් පටන් ගන්න වෙලාව වුණා තමයි එක්ස්පයර් එක පටන් ගන්න කියලා අපේ if condition එක දාගන්න now $expiry කියලා දාන්න තියෙනවා. එකේදී අපි if එකේදී අපි එක්ස්පයර් වෙලා තිබ්බ කෝඩ් එක අපි error code එකක් එනවා code expired කියලා. ඊට පස්සේ else if එකක් දාගෙන තියෙන එකටම ඒකෙදී අපි password verify code එක success වුණා නම් ඒ කියන්නේ token hash එක $code record එක token hash එකට success වුණොත් එකක call වෙනවා success කියලා. ඊට පස්සේ අපි ඒකට else එකක් දාන්න තියෙනවා. code එක valid නැති වුණොත් invalid code කියලා පෙන්වන්න කියලා. එතකොට අපේ reset password එකේදී ඊළඟ අපි යමු බලන්න auth.js එකේ ඊළඟ ෆන්ක්ෂන් එකට මොකද්ද තියෙන්නේ කියලා. බලා ගන්න පුළුවන් අපිට reset password කියන ෆන්ක්ෂන් එක තියෙනවා මෙතනින්. reset password එකේදී අපි variables දාන්න තියෙනවා බලා ගන්න පුළුවන් එකෙන්. ඒකෙත් අපි reset password එකේ value එකට අපි දාන්න තියෙනවා variable pwd කියලා. එතකොට reset password confirm එකේ value එකකට අපි දාන්න තියෙනවා variable එක විදිහට confirm කියලා. ඊට පස්සේ අපි එතනත් forgot email එකේ value එකකට අපි දාන්න තියෙනවා variable email කියලා. ඊට පස්සේ reset message කියන id එකටත් අපි දාන්න තියෙනවා variable msg කියලා. ඊට පස්සේ අපි ඒකෙත් query select එකක් දාන්න තියෙනවා id එකක් විතර නෙමෙයි. forgot step 3 button එක step 3 එක තමයි අපි කතා කරන්න තියෙන්නේ. අන්න ඒකට තමයි reset password එක add වෙන්නේ on click එකට. ඒකට අපි දාන්න තියෙනවා variable එක විදිහට reset btn කියලා බලා ගන්න පුළුවන්. ඒකෙදි class list එකේ තියෙන hidden එක remove වෙන්න ඕන කියලා මෙතනින් දාගෙන තියෙනවා අපි. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් if condition එක දාගෙන pwd කියලා confirm එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ password එක මේ variable එකේ මෙන්න මේ reset password එකේ confirm නම් ඒ කියන්නේ confirm වුණාද කියලා බලා ගන්න අපේ ඒකෙදි අපි confirm වුණේ නැති වුණොත් reset password එක confirm වෙලා කියන්නේ fill වෙලා තිබෙන්නේ නැති වුණොත් අපි margin bottom එක 4යි padding එක 3යි rounded large text small text red කියලා 500 කියලා වැටලා text එක red 500 all fields required කියලා වැටෙන්න ඕනේ. කියන්නේ all fields ටික පිරෙන්න ඕනේ කියලා. මෙන්න මේ pwd කියලා තියෙන මෙන්න මෙතන අපි දාගත්ත reset password එකේ values fill වෙන්න ඕනේ කියලා ඔක්කොම. එතකොට pw එකේදී reset password එක length එක 8කට වඩා කුඩා වෙන්න ඕනේ. කියන්නේ 8ට වඩා වැඩි වෙන්න ඕනේ sorry 8ට වඩා වැඩි වෙන්න ඕනේ length එක. ඒකෙදි අඩුම 8කට වඩා වැඩිද කියලා බලාගන්න මෙන්න මෙතනින් else if එකෙන්. අන්නේ else if එකේදී අපි 8කට වඩා අඩු වුණොත් මෙන්න මේ වගේ class list එකක් අර කලින් වගේම දාගෙන error message එකක් එනවා බලා ගන්න පුළුවන්. password must be 80 plus characters කියලා 8ට වඩා වැඩි වෙන්න ඕන කියලා password length එක. එතකොට අපි මෙතන password එකේදී අපි confirm කරගන්න ඕනි password එක match වෙනවද කියලා. confirm password එකට confirm password එක matching වෙනවද කියලා මෙන්න මේ දාගත්ත variable එක confirm vwd කියන්නේ reset password එකයි reset password confirm එකයි. අන්න ඒ දෙක password දෙක matching වෙනවද කියලා තමයි මෙතනින් බලාගන්නේ. එතකොට password එක matching නොවුනොත් matching උනේ නැති වුනොත් passwords don't match කියලා error message එකක් එන්න ඕනේ මේ වගේ class list එක text එක red වෙලා. ඊට පස්සේ else එකක් අපි ඊට යටින් දාගෙන තියෙන බලා ගන්න පුළුවන්. class name එකට margin bottom 4යි padding 3යි rounded large text small text blue 500 කියලා. ඒකෙදී අපේ inner html එක තමයි දාන්න තියෙන්නේ. resetting කියලා වැටලා span එකක් අපි දාන්න තියෙනවා. span එකේ inline block animate එකක් දාන්න තියෙනවා. අන්නේ
එක ස්පින් කියලා දාන්න තියෙන්නේ මෙන්න මේ emoji එක ස්පින් වෙන්න. එතකොට reset btn disable එක true වෙන්න ඕනේ. reset btn style එක opacity එක 0.6ට එන්න කියලා. ඊට පස්සේ අපි මෙතන new form data එකක් අපි open කරගෙන තියෙනවා variable form කියලා. ඒකේ අපි form email එක append කරගෙන තියෙනවා. password එක අපි form එකට append කරගෙන තියෙනවා pwd. c password එකේදී confirm එක අපි append කරගෙන තියෙනවා. action එකේදීත් reset එක අපි append කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි new xml http request එක open කරගෙන variable request එක ඉදිරියට දාන්න තියෙනවා. අන්න ඒකත් අපේ මෙන්න මේ post method එක හරහා තමයි අපි යවන්නේ. මෙන්න මේ reset password.php ෆයිල් එකට මෙන්න මේ ෆයිල් එකට තමයි අපි ඒක යවන්නේ. එතකොටත් request on load කියලා මෙතන reset btn එක disable මෙතන false වෙන්න කියලා. එතකොට මෙතන reset btn style opacity එක එකයි කියලා දාලා variable එකක් දාන්න තියෙනවා අපි response text එකට ඒකේ response වෙන්න කියලා response variable එක විදිහට. ඊට පස්සේ class එකේ තියෙන hidden එක remove වෙන්න ඕන කියලා. ඊට පස්සේ අපි මෙතන class එකක් දාන්න තියෙනවා margin bottom 4යි padding 3යි rounded large text small කියලා. එතකොට ඒකේ success වුණොත් අන්න ඒ අපි අපු onload එකේදී success වුණොත් text එක green 500 ඇවිල්ලා success කියලා වැටෙන්න පෙන්නන්න කියලා response එක. ඊට පස්සේ අපි text success වුණා නම් මෙතනින් පෙන්නන්න ඕන අපි යටින් password reset successfully කියලා මෙන්න මේ text එක green 500 වලින් පෙන්නන්න ඕනේ. එතකොට text එක අපි එතන ඒක success වුණේ නැති වුණොත් text එක red 500 ඇවිල්ලා response එක පෙන්නන්න කියලා තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකෙත් if response එකට අපි success කියලා විලා set time out එකක් දාන්න තියෙනවා. ඒකෙත් close forgot password model එකට අපි දාගෙන තියෙනවා close forgot password එකේ මෙන්න මෙතන තියෙන close forgot password model එකට තමයි අපි ඒක දාන්න තියෙන්නේ. ඒකෙදී අපි දාගෙන තියෙනවා document.getML by id කියලා reset password එකේ value එක. ඊට පස්සේ reset password confirm එකේ value එකට අපි දාන්න තියෙනවා time out එකක්. අන්න ඒ time out එක milliseconds 2000 කියන්නේ තප්පර දෙකක් ඇතුළත time out වෙන්න කියලා. ඊට පස්සේ අපේ request එකත් අපි error එකක් ඉදිරියට එන්න කියලා ඉතින් අපි දාන්න තියෙනවා. request එක ඒ කියන්නේ network error එකක් આવොත් මෙතන අර කලින් කතා කරා වගේම reset btn disable එකේ false වෙලා reset btn style opacity එකයි. එතකොට hidden එක remove වෙන්න ඕනේ. එතකොට margin bottom මෙන්න මේ class එක add වෙලා network error please try again කියලා එන්න ඕනේ කියලා. ඊට පස්සේ අපේ request එක send වෙනවා form එකට. එතකොට අපි මේකේ c password එකේදී අපි ගියොත් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී action එකට else if එකට එන්නේ else if එක අපි කතා කරොත් අන්න මෙන්න මෙතන අපේ else if එකේදී මෙන්න මෙතනදී අපි දාගත්ත dollar action එක reset වෙන්න ඕන කියලා. reset වුණොත් dollar password dollar post password එක දාගෙන අපි c password එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන් dollar c password dollar post එතකොට c password කියලා මෙතනින් දාගෙන එතකොට if එකේදී අපි if condition එක දාන්න තියෙනවා ඊට යටින් password එක empty now please enter the password කියලා error message එකක් එන්න ඕනේ. ඊට පස්සේ password එකයි අපේ c password එක يعني confirm password එක සමාන නැති වුණොත් confirm do not match කියලා එතන error message එකක් එන්න කියලා අපි දාන්න තියෙනවා. ඊට පස්සේ else if එකේදී අපි str link එක දාන්න තියෙනවා අපි password එකට ඒ කියන්නේ length එකට අපි දාන්න තියෙනවා str length එක
8කට වැඩි වෙන්න ඕනේ කියලා. password must be 80 plus characters කියලා error message එකක් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි else එකක් දාන්න තියෙනවා. else එකේදී අපි result එකේ search වෙන්න ඕනේ database එකේ select id from user where email එක search වෙන්න කියලා. අන්නේ $email එක search වුණා පස්සේ email එක search වුණා පස්සේ මෙතන if result $result එක $result එකයි number of rows ගන්න සමාන වෙනවා බලන බිඳුවට සමාන වුණත් අපි දාගන්න තියෙනවා එතන user සමානයි user සමානයි $result එක සමානයි කියලා අපේ fetcher sock එක දාන්න තියෙනවා. එතකොට database එකේ IUD එකක් දාගෙන අපේ update user set password dash එකට where id එක හොයාගෙන password dash එකක් දාන්න තියෙනවා. password default $user id එකට search වෙන කියලා. ඊට පස්සේ අන්න ඒ id එකට email එක search වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ database IUID එකේ තියෙන delete form password reset tokens ඔක්කොම delete වෙන්න කියලා. ඒ කියන්නේ කලින් තිබ්බ tokens reset tokens ටික අයින් වෙන්න කියලා. ඊට පස්සේ where user id එක හොයාගෙන user ගේ එක delete වෙනවා. ඊට පස්සේ අපේ බලාගන්න පුළුවන් එක success කියලා වැටෙනවා. ඒක වුණේ නැති වුණොත් else එකක් විදියට user not found කියලා අපේ user හොයාගන්න බැරි වුණොත් user not found කියලා වැටෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට else එකේදී අන්තිමට මෙතනදී invalid action කියලා තමයි මෙතන බලා ගන්න පුළුවන්. කොහොම වැඩ කරේ නැති වුණොත් අන්තිමට එක වැටෙන්න ඕනේ invalid email action කියලා. invalid action කියලා. ඊට පස්සේ අපි කතා කරපු අපි forgot password process.php ෆයිල් එකට කතා ගියොත් බලා ගන්න පුළුවන්. අපි require කරගෙන තියෙන උඩින්ම database එකේ අපි db folder එකේ connection.php ෆයිල් එකයි email එකේ තියෙන email.php එකයි මෙන්න මෙතන තියෙන email එකේ මෙන්න මේ email කියන php එක දාගෙන තියෙනවා අපි. ඊට පස්සේ $email $post method එකෙන් email එකයි දාගෙන තියෙනවා. ඊට පස්සේ if condition එක ඇතුලේ email එක empty ද කියලා බලනවා. filter variable එකක් විදිහට email එක valid email එකක්ද කියලා බලා ගන්න. valid email එකක්ද සහ empty email එකක් වුණොත් invalid email කියලා වැටෙන්න කියලා දාගෙන තිනවා. ඊට පස්සේ else එකක් විදිහට දාන්න තියෙනවා අපි result එක database එකේ search වෙලා select id first name from user via email කියලා search වෙන්න කියලා $email එකක් දාගෙන ඊට පස්සේ අපේ if condition එක දාන්න තියෙනවා $result එක සමාන නම් number of rows ගන්න බිඳුවට $use එක $result එක fetcher sock එකක් විදිහට වැටෙන්න ඕනේ. ඊට පස්සේ delete all records වල කියන්නේ අපේ කලින් තිබ්බ records ඔක්කොම delete වෙන්න කියලා තමයි මෙතන දාගෙන තියෙන්නේ. delete from user reset tokens ඔක්කොම delete වෙන්න ඕනේ. අපේ user id එකේ තියෙන user search කරලා අන්නේ IDs වල තියෙන password reset tokens ඔක්කොම delete වෙන්න කියලා කලින් තියෙන. ඊට පස්සේ $code එකේදී str pad කියලා අපි random ඒකදී අපි වෙන්නේ මෙතන අපේ random 6 digit code එකක් වැටෙන්න කියලා තමයි අපි මෙතන දාන්න තියෙන්නේ. එන්නේ random code එක character 6කින් එන්න ඕනේ. අන්නේ code එකට එන්න කියලා තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ code hash එකක් password hash එකට code එක password එක default කරලා ඒ කියන්නේ password hash එක විතර send කරන්න ඕනේ. ඊට පස්සේ expire එකක් දාන්න තියෙනවා. අපි date එකක් ඒ කියන්නේ year එක month එක date එක තව minute seconds වලින් time එක දාන්න තියෙනවා. අපි expiry එක 10 minutes වලට විනාඩි 10කදී expiry වෙන්න. ඊට පස්සේ අපේ database එකේ තියෙන IUID එකක් දාන්න තියෙනවා. අපි මෙතන insert into password reset tokens වලට user id එකේ token hash එක විතර send වෙන්න ඕනේ.
එක්ස්පයර් එකක් දාලා වැලියුස් එක මෙතනින් ඇවිල්ලා මෙතන ඩොල යුසර් ID එකට ඩොල කෝඩ් ඩෑෂ් එකක් දාගන්න එතකොට ඩොල එක්ස්පයර් එකක් ඇඩ් වෙන්න කියලා එතකොට අපි වැටෙන්නේ යූසර්ට එන්නේ අපේ ඊමේල් එකට ඩොල ටෝකන් ඩෑෂ් එක ඉදිරි නෙමේ කෝඩ් එකක් ඉදිරියට අන්නේ කෝඩ් එක තමයි අපි දාන්න ඕනේ මෙන්න මෙතන ආපු 6 digit කෝඩ් එක අන්නේ කෝඩ් එක තමයි යවන්න ඕනේ එතකොට මෙතන අපේ email help එකක් දාන්න තියෙනවා send reset code $email $user first name $code එක යවලා ඉකෝ එක වැටෙන්න ඕනේ success කියලා ඒක හරි ගියොත් අපි බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා දැන් මෙතනදී අපේ මෙතන database එකේ අපි කලින් දාගත්ත user කෙනෙක්ගේ වැඩ කරන email එකක් අපි දීලා බලමු අපි මෙන්න මේ email එක තමයි අපි දාගන්න තියෙන කෝඩ් එක කියන්නේ send එන්නයි එන්නයි දෙකටම දාගන්න මේක මොකද එක email එකකින් තමයි බැලුවේ කරලා ඒක කරලා පෙන්නන්න ඒක ලේසි එතකොට අපේ මෙන්න මේ email එකේ password එක දැන් මතක නැති වුණොත් කරන්න තියෙන්නේ forgot password option එක අපි click කරන්න ඕනේ එතකොට අපි මෙන්න මේ වගේ forgot password එකක් එනවා මෙන්න මේ වගේ ඊට පස්සේ අපි මෙතනින් දාගන්න ඕනේ අපේ අන්නේ ඊමේල් එක අපි මෙතනින් දාගන්න ඕනේ අපි මොකද්ද රීසෙට් කරගන්න ඕනේ පාස්වර්ඩ් එක මොකද්ද මොන ඊමේල් එකේද අමතක කියලා ඊට පස්සේ මෙතනින් අපි ඊමේල් එක දෙන්න ඕනේ ඊට පස්සේ අපි send code නැත්නම් අපි බලමු මේක send code කියලා දුන්නොත් invalid email කියලා error එක පෙන්නනවා අපි ඊට පස්සේ දීලා බලමු email address එක ඊට පස්සේ send code කියලා දෙමු මේ බලා ගන්න පුළුවන් අපි ස්පයිනින් එනවා මේ මෙන්න මේ emoji එක code එක send වෙනවා කියලා code sent your email කියලා ආවා time out එකක් ඇවිල්ලා verification code එක 6 digit code එකක් එන්න ඕනේ අපි බලමු අපේ mail box එකට අපි ඇවිල්ලාද කියලා මේ තියෙන අපේ යන්නේ code එක මෙන්න මේ code එක අපි copy කරගෙන දීලා බලමු පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුළුවන්ද කියලා අපි නැත්තම් අපි බලමු වෙරිෆයි කියලා දුන්න මොකද්ද වෙන්නන්නේ කියලා enter exactly 6 digit කියලා බලා ගන්න පුළුවන් error message එකක් වැටෙනවා අපි දීලා බලමු එහෙනම් අපි හරි කෝඩ් එක මෙතනින් වෙරිෆයි වෙනවද කියලා වෙරිෆයි දුන්න බලා ගන්න පුළුවන් මෙතන ස්පයිනින් එනවා කෝඩ් වෙරිෆයි කියලා පෙන්නවුවා ඊට පස්සේ ඒක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මෙන්න මෙතන අපේ මෙයාට send වෙන්නේ මෙන්න මෙයා email එකේ තමයි මේ මම ඉන්න email එකෙම තමයි send උනේ මෙතනින් බලා ගන්න පුළුවන් අපේ දැන් යපු මෙන්න මේ code එක send වෙලා තියෙනවා මෙතන send කියන box එකේදී බලා ගන්න පුළුවන් අපේ send වෙලා කියලා මෙතන inbox එකට ගියොත් අන්න ඒ code එක තමයි අවිල්ලා තියෙන්නේ මම වෙන email address එකකට යවුවොත් මගේ මෙන්න මේ email එකෙන් තමයි ඒ code එක යවෙන්නේ ඒ code එක යනවා user ගේ inbox එකට ඒ inbox එකෙන් තමයි ඒ user මෙන්න මේ email එක copy කරලා මෙන්න මේ අපි දාගත්ත verify code කියන එකට paste කරගන්න ඕනේ code එක ඊට පස්සේ අපිට මෙතනින් අලුත් password එකක් දෙන්න පුළුවන් කැමති password එක අපි password එකක් දීලා බලමු මෙන්න මෙතන දාගත්ත password එක මෙන්න මේ password එක බලමු අපි එක ඉලක්කම කඩු කරලා මොකද වෙන්නේ කියලා password does not match කියලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු ඒ password එකට අපි ඉලක්කම දීලා reset password එක වෙනවද කියලා password එක reset successfully කියලා ආවා time out එකකින් අපි cancel වෙලා මෙන්න මෙතනට ආව password එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු ඒ password එක දීලා login වෙන්න පුළුවන්ද කියලා මෙතනින් sign in වෙන්න පුළුවන්ද කියලා login successful කියලා වැටෙනවා අපි ඔය කෙලින්ම home page එකට යනවා ඊට පස්සේ
කියන්නේ වැඩි හරි අපේ ෆොගට් පාස්වර්ඩ් ඔප්ෂන් එක හරියටම වැඩ කරා කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒ ටික තමයි අපේ ෆොගට් පාස්වර්ඩ් ඔප්ෂන් එක ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. අපි ඊළඟ නෙක්ස්ට් වීඩියෝ එකකින් හම්බ වෙමු.